සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා Life in Romania YouTube channel එකට. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ගොඩක් දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවේ. මෙහි නිවාඩු කාලෙත් එක්ක වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට රුමේනියාවේ ස්කූල් යන දරුවන්ට සෝෂල් කාඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ සෝෂල් කාඩ් එක ඇප්ලයි කරන්න පුළුවන් ස්කූල් යන දරුවන්ට විතරයි. ස්කූල් යන්නේ නැති පොඩි බබාලට මේක ඇප්ලයි කරන්න බෑ. මේක ස්කූල් එකෙන් තමයි ඇප්ලයි කරන්න ඩොකියුමන්ට්ස් හම්බ වෙන්නේ. මෙහි සීසන් එක කියන්නේ ඕටම් සීසන් එකේ පළවෙනි මාසේ සැප්තැම්බර් මාසේ තමයි අලුත් ග්‍රේඩ් එකකට ස්කූල් පටන් ගන්නේ. එතකොට මේ සැප්තැම්බර් වල ස්කූල් පටන් ගත්තාම තමයි මේ වගේ සෝෂල් කාඩ් එකට ඇප්ලයි කරන ඩොකියුමන්ට්ස් ඒ වගේම අම්මා තාත්තගේ ටැක්ස් අඩු වෙන ඩොකියුමන්ට්ස් ඒ වගේම ස්කූල් එකෙන් අපිට අඩු ආදායම් ලබන පවුල් වල දරුවන්ට වෙනම ලේ 500ක් හම්බ වෙනවා. අන්නේ ඒ process එකට ඩොකියුමන්ට්ස් හදන වැඩ කරන්නේ සැප්තැම්බර් මාසේ. ඉතින් අපි ලංකාවේ ඉඳලා ඇවිල්ලා දරුවෝ අවුරුද්ද මැදදී ස්කූල් වලට දැම්මා කියලා අපිට මේ ඩොකියුමන්ට්ස් හදන්න බෑ. මෙහි යන සිස්ටම් එකට අනුව සැප්තැම්බර් වල තමයි මේ ස්කූල් වලින් මේ ඩොකියුමන්ට්ස් හදන වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා ඒ ගැන දැනුවත් වෙලා හිටියොත් හොඳයි කියලා හිතුණු නිසා තමයි මම එහෙම කිව්වේ. මොකද මේක අතරමැදදි ගිහිල්ලා මේක ස්කූල් එකෙන් ඇහුවා කියලා මේ වගේ කාඩ් එකක් ඇප්ලයි කරන්න බෑ. සැප්තැම්බර් වල ඔයාලට ඒ කියන්නේ අතරමැදදි ස්කූල් දැම්මට දිගටම ඉස්කෝලේ යනවා නම් සැප්තැම්බර් වල අලුත් ග්‍රේඩ් එකක් පටන් ගත්තට පස්සේ සැප්තැම්බර් මාසේ මුල සති 2-3 ඇතුළත මේ වගේ සෝෂල් කාඩ් එකට ඒ වගේම අනිත් ටැක්ස් අඩු වෙන ඩොකියුමන්ට්ස් වැඩ කටයුතු වෙන විදිහ බලා ගන්න පුළුවන්. ඉතින් මේ සෝෂල් කාඩ් එකට ඇප්ලයි කරනකොට ඔයාලට ස්කූල් එකෙන් ඇප්ලිකේෂන් එකක් හම්බ වෙනවා ෆිල් කරන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් එක සහ අම්මා තාත්තා දරුවන්ගේ TRC කොපිස් තමයි මේ කාඩ් එකට ඇප්ලයි කරනකොට ඕන වෙන්නේ. ඉතින් මේක ස්කූල් එකෙන් ටීචර් අපිට ගෲප් එකට මේ ඇප්ලිකේෂන් එක එවනවා. ගොඩක් ස්කූල්ස් වල නම් එහෙම එවනවා. එතකොට අපිට print out එකක් අරගෙන ගෙදරදී ෆිල් කරගෙන යන්නත් පුළුවන්. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ටීචර් කියලා මේක ෆිල් කරගන්නත් පුළුවන්. ගොඩක් ස්කූල්ස් වල නම් මේකට ටීචර්ස්ලා හෙල්ප් කරනවා. සමහර දන්නේ නැති අය ඉන්නවා නම් මේක ට්‍රාන්ස්ලේට් කරලා අපිට ගෙදරදී ෆිල් කරලා අරන් යන්නත් පුළුවන්. ඒ යනකොට TRC කොපිස් අනිවාර්යෙන් මේකට ඇටච් කරන්න ඕනේ. මොකද අපි ෆොරින් සිටිසන් තියන අය නිසා අපිට TRC එක තමයි මේකට ඇටච් කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද මේක රුමේනියන් බබාලට නම් ස්කූල් එකෙන් ස්ටුඩන්ට් ID එකක් හදනවා. ඒ ස්ටුඩන්ට් ID එක ඕන වෙනවා මේකට ඇප්ලයි කරනකොට. මොකද රුමේනියන් බබාලා ස්කූල් දාන පළවෙනි අවුරුද්දෙම මේ කාඩ් එකට ඇප්ලයි කරලා තියෙන්නේ. එතකොට එයාලට මේක කාඩ් එක හම්බ වෙනවා. මේ කාඩ් එක හම්බුනහම අවුරුදු 5ක් යනකම් මේ කාඩ් එක වැලිඩ් කාඩ් එකක් තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේක බැංක් කාඩ් එකක් වගේම තමයි. මම ඒකේ මොඩල් එකක් ඔයාලට ඉස්සරහා ස්ලයිඩ් එක දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. මේක බැංක් කාඩ් එකක් වගේ ඒ කාඩ් එක අපිට එක්ස්පයර් වුණාම තමයි ආයෙ අලුතෙන් කාඩ් එකක් ඉෂුව කරන්නේ. අපිට මේකට සල්ලි ගන්නෙ කොහොමද කියනවා නම් මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා දාපුවාම අපිට දෙසැම්බර් මාසේ තමයි මේ කාඩ් එකට සල්ලි හම්බ වෙන්නේ. යුරෝප් යූනියන් එක හරහා ක්‍රිස්මස් එකට දෙන දරුවන්ට විශේෂ දීමනාවක් හැටියට තමයි මේක දෙසැම්බර් මාසේ සල්ලි හම්බ වෙන්නේ. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන්. ওই විදිහ කාඩ් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ කාඩ් එක අපි ඇක්ටිව් කරගන්න ඕනේ අපිට හම්බ වුණාම. මේක ස්කූල් එකට තමයි හම්බ වෙන්නේ. ඒක අපිට ස්කූල් එකෙන් කාඩ් එක ආවට පස්සේ අපිට දැනුම් දෙනවා. ඊට පස්සේ ඒක ගන්න පුළුවන්. අපේ කාඩ් එකේ වෙනමම පින් නම්බර් එකක් එනවා. සීල් කරලා ඉන්විලොප් එක. කාඩ් එකේ පින් නම්බර් එක මේක ඇක්ටිව් කාඩ් එකක් නෙමෙයි. අපි මේක ඇක්ටිව් කරගන්න ඕනේ. ඒක ඇක්ටිව් කරගන්න නම් අපි මොබයිල් ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා කාඩ් එක අපි ෆෝන් එකට ඇඩ් කරගන්න ඕනේ. ඒ ඇප් එක තමයි අප් මොබයිල් ප්ලස් කියන ඇප් එක. ඉතින් මේ ඇප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන මේ කාඩ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඒ ඇක්ටිව් කරන විදිහ වෙනමම ඉන්ස්ට්‍රක්ෂන් ලෙටර් එකක් අපිට එවනවා. මේක ෆස්ට් ටයිම් ඇප්ලයි කරපු කෙනෙක්ට තමයි මේ විදිහට කාඩ් එකක්
එක්කම ඉන්ස්ට්‍රක්ෂන් එවන්නේ. මේක අපි දිගින් දිගටම අපිට මේ අවුරුදු 5ක් යනකම් මේ කාඩ් එක ආපහු හම්බ වෙන්නේ නැහැ. කාඩ් එක පරිස්සම් කරගන්න ඕනේ. කාඩ් එක නැති වුණොත් අපිට ආයෙ ස්කූල් එකට දැනුම් දීලා ඒක වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ විදිහට අපිට ආයෙ අලුතෙන් කාඩ් එකක් හදාගන්න පුළුවන්. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේකේ පේ කරන්න පුළුවන් ෂොප්ස් අපිට පෙන්නනවා. මේ ෂොප්ස් වලත් දරුවන්ට අදාළ බඩු වෙනම තියෙනවා. ඒ කියන්නේ කවුෆ්ලෑන්ඩ් එකේ නම් හැම බඩුවකටම අපිට මේ කාඩ් එකෙන් පේ කරන්න බෑ. කිඩ්ස් අයිටම්ස් වලට විතරයි පේ කරන්න පුළුවන්. ඒකේ ඩිස්කවුන්ට් හම්බෙන ඒවා ඔක්කොම අපිට මේ ඇප් එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් මේ කාඩ් එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලව මේ වීඩියෝ එකෙන් දැනුවත් කරන්න හිතුවේ. මේ ගැන දන්න අයත් ඇති. ස්කූල්ස් යන දරුවෝ ඉන්න අම්මලා තාත්තලා නම් මේ ගැන දන්නවා. සමහර ස්කූල්ස් වල මේ කාඩ් එකට ඇප්ලයි කරන්න බැහැ කියලා තියෙනවා. මොකද අපි ෆොරින් සිටිසන් තියන අය නිසා. නමුත් යුරෝප යූනියන් එකෙන් යුරෝපයේ ජීවත් වන ඒ කියන්නේ නීත්‍යානුකූලව ජීවත් වන සෑම දරුවෙකුටම මෙම දීමනාව දෙන්න කියලා තමයි දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ කාඩ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලා ස්කූල් එකට රික්වෙස්ට් එකක් කරලා බලන්න. එහෙම දෙන්න බෑ කියනවා නම් මෙහෙම දෙයක් තියෙනවා. එහෙම ගන්න අය ඉන්නවා කියලා මේක ගන්න පුළුවන්ද කියලා ඔයාලා රික්වෙස්ට් එකක් කරලා බලන්න. මේක ඇප්ලයි කරාට පස්සේ අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඒකට අවශ්‍ය වෙන්නේ TRC කොපී සහ ස්කූල් එකෙන් දෙන ඇප්ලිකේෂන් එක විතරයි. මේකෙන් අපිට වෙන අවශ්‍යතාවලට ගෙවීමේ හැකියාවක් නැහැ. අනිවාර්යෙන්ම ගෙවන්න පුළුවන් දරුවන්ගේ බඩු වලට විතරයි. ඉතින් මේක මේ කාඩ් එකේ විශේෂත්වය තමයි මේක අවුරුද්දක් යනකම් අපිට යුරෝප යූනියන් එකෙන් විශේෂ අවස්ථාවලදී හම්බ වෙන මුදල් මේ කාඩ් එකට තමයි හම්බ වෙන්නේ. ඉතින් අපිට ඒකෙන් දරුවන්ට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ඉතින් මේ සෝෂල් කාඩ් එක ගැන තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනුවත් කරන්න විශේෂයෙන්ම හිතුවේ. ඉතින් හැම දිනාටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.